මේ මිනි ව්ලොග් එකෙන් අපි යන්නේ ලෝකේ තියෙන ලොකුම තැනකට. මේ තමා තායිලන්ඩ් වල තියෙන ලොකුම 7-Eleven එක. ඉතින් මේක තායිලන්ඩ් වල විතරක් නෙවෙයි ලෝකෙම ලොකුම 7-Eleven එක කියලා තමා කියන්නේ. මේක තියෙන්නේ පතායවල සවුත් පතාය රෝඩ් එකේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක හදලා තියෙන්නේ ක්‍රූස් ෂිප් එකක හැඩයට. ලංකාවින් ඔයත් තායිලන්ඩ් එනවා නම් පතායවල තියෙන මේ ලොකුම 7-Eleven එකට එන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඇතුළට ගිහිලා බලමුකෝ ඇයි මේකට ලෝකේ තියෙන ලොකුම 7-Eleven එක කියන්නේ කියලා. ඉතින් එළියේ ඉඳන් බලද්දී නම් අපටත් ඇත්තටම මේකෙම ලොකු වෙනසක් පේනුන්නේ නැහැ. ඉතින් ලෝකේ තියෙන ලොකුම 7-Eleven එක කිව්වම ලොකුවට තියෙන්න එපා. හැබැයි ඉතින් ඇතුළට ගියාට පස්සේ තමයි අපටත් එහෙම වෙනසක් දැනුනේ. මොකද මෙතන ෆුඩ් අයිටම්ස් ගොඩාක් තියෙනවා එක එක සිලෙක්ෂන්ස් වලින්. ඉතින් මෙහි අනිත් 7-Eleven වල වගේ නෙවෙයි ෆුඩ් වෙරයිටි ගොඩක් තියෙනවා මේකේ. ඉතින් මෙතන බේකරි කෝන එකක් වෙනම තියෙනවා. මෙතනින් ඩෝනට්ස්, බන්ස්, එක එක කේක්ස් වර්ග ගොඩක් දේවල් ගන්න පුළුවන්. ලෝකේ තියෙන ලොකුම 7-Eleven එකට ඇවිල්ලා ඉතින් නිකම්ම යන්න බැහැනේ. ඒක නිසා අපි දෙන්න මොනවා හරි කාලා යන්න තමයි හදන්නේ. ඉතින් අපි මුලින්ම ඩ්‍රින්ක්ස් දෙකක් ගත්තා. ඊට පස්සේ අපි මොනවා හරි කන්න ගන්න තමයි හදන්නේ. ඉතින් මෙතන ස්නැක්ස් වර්ගත් ගොඩාක් තියෙනවා. ඉතින් අපි දෙන්න මොකද ස්නැක්ස් නම් ගත්තේ නැහැ. ඉතින් ස්නැක්ස් විතරක් නෙවෙයි මෙතන නූඩල්ස් වර්ගත් තියෙනවා. ඔයගලන්ට මෙතනින් අරගෙන ඔයගලන්ටම හදාගෙන කන්නත් පුළුවන්. ඉතින් අනිත් 7-Eleven වල වගේම මෙතනත් ප්‍රීකුක් මීල්ස් ගොඩක් තියෙනවා. හැබැයි ඔයා ප්‍රීකුක් මීල් එකක් කන්න කැමති නැති කෙනෙක් නම් මේගොල්ලෝගේ කැෆේ එකෙන් ඔයාට මීල් එකක් ඕඩර් කරන්න පුළුවන්. මෙයාලා ගාව වෙනම ෆුඩ් මෙනු එකක් තියෙනවා. ඉතින් ඔයා ඕඩර් කරාට පස්සේ එයාලා ඒ කෑම එක එතනම හදලා දෙනවා. ඉතින් අපි දෙන්නත් තෝරලා අන්තිමේට ප්‍රීකුක් මීල් එකක් තමයි කන්න හදන්නේ. ඉතින් මෙතනදී අපිට ඩිස්කවුන්ට් එකකුත් හම්බුණා. මේ කෑම තුනක්ම බාත් 100ට හම්බුනේ. ඉතින් මේවා අපි කලින් try කරලත් නැහැ. මුලින්ම තමයි try කරන්න හදන්නේ. ඉතින් බලාගෙන ඉන්නකො මේ කෑම මොන වගේ වේද කියලා. ඉතින් අපි ගත්ත ඩ්‍රින්ක්ස් දෙකට අයිස් ගන්න තමා හදන්නේ. මේ අයිස් කප් එකක් බාත් 8යි. අනිත් 7-Eleven වල වගේම ඉතින් මෙතනත් කෑෂ් වලින් තමයි පේ කරන්න ඕන. ඉතින් අපි ගත්ත මේ ඔක්කොටම අපිට ගියේ බාත් 140යි. ඒ කියන්නේ රුපියල් 1400ක් විතර. ඉතින් මේකට ලෝකේ තියෙන ලොකුම 7-Eleven එක කියන තවත් එක හේතුවක් තමයි මේගොල්ලෝගේ ලොකු ඩයිනින් ඒරියා එකක් තියෙනවා. ඉතින් අප්ස්ටෙයාර් එක මේගොල්ලෝ වෙන් කරලා තියෙන ඩයිනින් වලට අපි දෙන්නත් කෑම අරගෙන මෙතෙන්ට ආවා. ඉතින් මෙතන ඉඳන් කන්න තමයි හදන්නේ. බලමුකෝ අපි මොනවද ගත්තේ කියලා. ඉතින් චමෝත් බොන්න ගත්තේ ඔරේන්ජ් එක. මේ ඔරේන්ජ් එක නම් අපි කලින් try කරලා තියෙනවා. ඉතින් මේකේ ඔරේන්ජ් රස නම් හොඳටම එනවා. ඒ කියන්නේ අර natural orange flavor එක හොඳටම එනවා. ඉතින් artificial flavor එකක් නෙවෙයි එන්නේ. හැබැයි මේ මෙලන් එක නම් අපි first time තමයි try කරන්නේ. ඉතින් බලන්නකෝ ඒකේ පාටත් හරිම ලස්සනයි. ලාකොල පාටක් තියෙන්නේ. මෙලන් එක ජැපනීස් මෙලන් එකක්. ඉතින් මේ මෙලන් එක මාරම රසයි. ඔරේන්ජ් එකත් එක්ක ගත්තාම මෙලන් එක තමයි රසටම තිබ්බේ. ඉතින් චමෝත් ඔරේන්ජ් එක ගත්තට එයත් අන්තිමේට ආස වුණේ මේකට තමයි. දැන් බලමු අපි කන්න මොනවද ගත්තේ කියලා. ඉතින් අපි කෑම 3ක් ගත්තා. මේ කෑම එකක පෝෂන් එක ගොඩක් පොඩි. ඒක නිසා අපි දෙන්න ෂෙයා කරගෙන කන්න තමයි හදන්නේ. මේක stir fried Japanese rice with salmon. ඊළඟට අපි ගත්තේ fried sliced pork with garlic with rice. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත අනිත් කෑම එක. මේක pork dark soy fried rice එකක්. අපි මුලින්ම try කරලා බලන්න හදන්නේ pork dark soy fried rice එක. ඉතින් මේකේ තක්කාලි තියෙනවා, pork තියෙනවා, තව මෙහි fried rice වලටම දාන කොළ జాතියක් තියෙනවා, ගයිලාන් කියලා මේගොල්ලෝ කියන්නේ. ඉතින් ඔයාලට පේන ඇති fried rice එකක් dark color එකක් තමයි තියෙන්නේ. මේකේ පියන අරිනකොට නම් හොඳ සුවඳක් ආවා. ඉතින් රස ගැන කියනවා නම් soy sauce රස තමයි වැඩිපුරම එන්නේ. ඒත් එක්කම පොඩි sweet රහකුත් එනවා. ඉතින් ලංකාවේ rice වගේ සැරණක් නැහැ. ඕන කෙනෙක්ට කන්න පුළුවන්. වැඩිපුරම එන්නේ soy sauce රහත් එක්ක පොඩි sweet ගතියක් එන්නේ. ඉතින් හරිම රසයි මේක. ඉතින් මේ තියෙන ඊළඟ කෑම එක මේකේ තියෙන්නේ සුදු බත් එක්ක pork. ඉතින් මේ pork එක සුදු ලුණු එහෙම දාලා තෙල් දාලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මාරම රසයි. ඒ කියන්නේ අර සුදු ලුණු ෆ්ලේවර් එක එහෙම හොඳටම එනවා. ඉතින් මේ වගේ කෑම එකක් ඇත්තටම ලංකාවේ නම් කොහෙවත් මං හිතන්නේ try කරන්න තියනවා කියලා. අපිට ඉතින් ගෙදර වුණත් හදාගෙන කන්න පුළුවන් දෙයක්. මොකද සුදු ලුණු එක්ක pork තෙල් දාලා අපි කවදාවත් කන්නේ නැහැ. ඉතින් pork අපි සාමාන්‍යයෙන් curry එකනේ හදන්නේ. ඒ වුණාට මේක ඇත්තටම මාරම රසයි.
ඉතින් මේක තමයි අනිත් කෑම එක. ඉතින් මේකත් ෆ්‍රයිඩ් රයිස් එකක්. හැබැයි කලින් කාපු ෆ්‍රයිඩ් රයිස් එකට වඩා ගොඩක් වෙනස් එකක්. ඉතින් මේක ජැපනීස් ස්ටයිල් එකට හදලා තියෙන්නේ. ඒත් එක්කම උඩින් සැමන් ස්ලයිස් එකක් දාලා තියෙනවා. තව කැරට්, ස්ක්‍රැම්බල් එග්, ලුණු කොළ වගේ ඒවා දාලා තමයි රයිස් එක හදලා තියෙන්නේ. ඉතින් මේකේ ෆ්ලේවර් එක ගැන කියනවා නම් ඒක හරි ලයිට් ෆ්ලේවර් එකක් එන්නේ. මේ රයිස් එක කනකොට සැමන් රහ හොඳටම එනවා. ඉතින් ඔයාලත් ලංකාවේ ඉඳලා තායිලන්ඩ් එන කෙනෙක් නම් මේ කෑම try කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වෙනස්ම රහක් තියෙන්නේ. මේ විදිහට තමයි අද අපේ මිනි vlog එක ඉවර වෙන්නේ. ඉතින් තවත් vlog එකකින් ඉස්සරහට හම්බෙනකන් ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඉතින් ඕගොල්ලෝ අපේ වීඩියෝස් වලට කැමති නම් like කරන්න, comment කරන්න, අමතක නොකර අපිව subscribe කරන්න.